සුබ දවසක් ඔබට. මාතෘකාව ඉතිරි කිරීම සමාජයේ බොහෝ පිරිසකට නැති මිනිසුන් අතර ඇති කළ යුතු වටිනාම දෙයක් තමයි ඉතිරි කිරීම කියන මාතෘකාව. ඉතිරි කිරීම කියන සංකල්පය. මතකද ඉස්සර පුංචි කාලේ ඔබ ටීවී එකේ දැකලා තියෙනවා අර පොඩි දරුවෙක් සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරි කරමු කියලා ලස්සන ඇඩ් එකක් ගියා. ඒ වගේම තමයි මල් වලට ආස කරන කෙනෙක් කොහේ හරි ගිහිල්ලා මල් පඳුරක් ගෙනල්ලා ගෙදර මිදුලේ මල් ටික හිටවනවා. කාලයක් යද්දී මිදුල එක එක මල් වලින් පිරිච්ච මල් වත්තක් බවට පත් වෙනවා. එයා මල් වලට ආසයි, එයා මල් වලට ආදරේ. අල්ලගන්න මෙතන තියෙන ගැඹුරු වචන දෙක ආසාව සහ ආදරය. එයා ආසා නිසා, එයා ආදරේ නිසා එයා මල් එකතු කරනවා. එයාගේ ගෙදර මල් වත්තක් වෙනවා. ඉතිරි කිරීම කියලා කියන්නේ පැහැදිලිවම පුරුද්දක්. පුරුද්දක් ඔබේ මොළයට ගියපුවාම ඔබේ මොළේ විසින් පුරුද්ද අල්ලගෙන ඒ පුරුද්ද ඔබේ ඇඟේ ස්නායුගත කරලා ඒක ආයාසයෙන් වෙන තත්ත්වයට ඒක සාමාන්‍යයෙන් ඔබ ඔටෝ කරන තත්ත්වයටපත් වෙනවා. ඩ්‍රයිවිං පුරුදු වෙද්දි මුලින් වාහනේ අරගෙන ඔබ කොයිතරම් අපහසුවෙන්ද ඩ්‍රයිවිං පුරුදු වෙන්නේ. හැබැයි දැන් ඔබ ෆෝන් එකක් කනේ තියාගෙන ඩ්‍රයිවිං කරගෙන යනවනේ. ජීවිතයේ හැම පුරුද්දක්ම ඔබ උත්සාහ කරලා පුහුණු කරලා හුරු කරලා ඔබේ ඇඟට දුන්නු පුරුදු. ඉතිරි කිරීමත් ඒ වගේ. දවසක් මම ක්‍රිස්ටල් ඇකඩමි අපේ පුහුණු පාඨමාලාවේ දරුවන්ට විද්වත් දරුවන්ට කියනවා අපි ඉතිරි කිරීමේ පුරුද්ද පටන් ගන්න ඔබ එක දෙයක් කරන්න මාසයක් මේ කාර්ය වෙනුවෙන් එක්සයිස් පොතක් අරගෙන ඒ පොතේ ලස්සනට රූල් ගහලා දින ටික වෙන් කරලා රුපියල් 50ක් දවසකට ඉතිරි කරන එක පුරුද්දක් කරගන්න. ලක්ෂ ගණන් ආදායම් ලබන අය ඉන්නවා. හොඳට පර්ස් එකේ සල්ලි තියන අය ඉන්නවා. හැබැයි මේ කිසිම කෙනෙකුට මේක පුරුද්දක් විදිහට අබ්බැහි වෙලා තිබ්බේ නැහැ. ඒ අය මගේ කීම අහලා සමහරු ලස්සනට පොත් පිටකවර දාලා හදාගෙන පිටකවරේ 5000 කොලයක් අලවගෙන ලස්සනට රූල් ගහලා හදාගෙන හවසට රුපියල් 50 ගොඩක් අය ඉතිරි කරන්න පටන් ගත්තා. හැමෝම හවසට ගෲප් එකට WhatsApp මැසේජ් එකවන අදස මම 50 දැම්මා කියලා. මාසයක් යද්දි මට කියනවා සර් ජීවිතේ පළවෙනි වතාවට දවස් 30ක් එක දිගටම රුපියල් 50ක් ඉතිරි කරා. මට වයස අවුරුදු 62ක් අවුරුදු 50ක් මේ තමයි මාසයක් එක දිගට රුපියල් 50 ගාන ඉතිරි කරේ මම කියලා. ඊට පස්සේ මම එයාලට කියනවා දැන් ඔබේ ආර්ථිකයත් එක්ක ඔබට දවසට අයින් කරන්න පුළුවන් ගාණක් තියෙනවනේ අපි ඒ ගාන ඉතිරි කරමු කියලා. මෙහෙම කරපු සමහර මහත්මාවරු මට WhatsApp මැසේජ් එවලා FB එකට කමෙන්ට් කරලා තියෙනවා ලක්ෂ 7 ඉතිරි කරා. ලක්ෂ 1මාර ඉතිරි කරා. මේ හැම කෙනෙක්ම මේ කාර්ය උපරිමයෙන්ම කරා. දැන් ඒ අයට ඉතිරි කිරීම පුරුද්දක් වෙලා. ඒකට ආස වෙලා. හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ වත්කම ගත්තොත් ඩොලර් මිලියන ට්‍රිලියන විශාල ගානක වත්කමක් මේ ලෝකයේ හැම රටකම තියෙනවා. ඒ ඔක්කොම සල්ලි එකතු කරපුවාම එන වත්කමෙන් ඔබේ පර්ස් එකේ තියෙන කීයද? ඔබේ බැංකු ගිණුමේ තියෙන කීයද? අද ඔබ කොතනද ඉන්නේ? මොහොතක් හිතන්න. ඇයි ඔබට මේක තේරෙන්නේ නැත්තේ? බයිසිකලේ පුරුදුනේ වැටි පැදලා. එකපාර කෙනෙකුට මත්පැන් බොන්න බෑ. එයා ඒකට try කරා. එකපාර ඩ්‍රයිවිං බෑ. ඒකට try කළා. උත්සාහ කරන්න. ඔබට මේක කරන්නම පුළුවන්. ඔබේ මොළයට මේ පුරුද්ද ආරෝපණය කරන්න ඔබට පුංචි දරුවෙක් වගේ හිතන්න වෙනවමයි. ලක්ෂ 2ක පඩියක් මාසෙකට ගත්තත් ඉතිරි කිරීමේ පුරුද්ද නැත්තම් පඩිය ගද්දි වියදම් හැදලා ඉවරයි. ගෙදර කෙනෙක් අසනීප වෙලා ඉවරයි. රතු ලයිට් බිලක් ඇවිල්ලා ඉවරයි. වාහනේ රිපෙයාර් එකක් ඇවිල්ලා ඉවරයි. වියදම් කිරීම තමයි නොදැනී පුරුදු උනේ. පුරුදු කරන්න ඉතිරි කිරීම. එහෙම ඉතිරි කිරීම ගන්න කෙනා පඩිය ගත්ත ගමන් අඩිය ගහන්න නෙමෙයි. පඩිය ගත්ත ගමන් එයා ඒකෙන් රුපියල් 50ක් 100ක් 1000ක් කොහොම හරි ඉතිරි කරන්න උත්සාහ කරනවා. ඔබට මේක කරන්න පුළුවන්. ඔබ ගන්න රුපියල් 1000ක් නම් දවසකට 100 ගාන ඉතිරි කරොත් ඔබ මාසෙට 3000ක් ඉතිරි කරනවා. ඔබ අවුරුද්දකට හිතලා බලන්න 36000ක් ඉතිරි කරනවා. නියම ප්‍රකෝටිපති මිනිස්සු තමන්ගේ ආදායම තප්පරයට ගණනය කරපු මිනිස්සු මාසෙකට තප්පර 25,92,000ක් තියෙනවා. හදලා බලන්න. විනාඩියකට තප්පර 60යි, පැයකට තප්පර 3600යි,
දවසකට තප්පර 3624 වැඩි කියලා ඔබ බලන්න ඔබ හදලා බලන්න. මාසෙකට 2430න් වැඩි කරලා බලන්න ඔබට එනවා 2592000ක්. තප්පරයකට ඔබ කීයක්ද හොයන්න කීයක්ද ඉදිරි කරන්නේ? හොඳට අහගන්න. ඔබේ දරුවෝ වෙනුවෙන්, ඔබේ බිරිඳ වෙනුවෙන්, ඔබේ පවුල වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන් ඔබ හම්බ කරන මුදල් වලින් ඔබ කීයක් හරි ඉතිරි කරන්න පටන් ගත්තොත් සහතිකම විද්වතුනි, ආදරණීය හිතවතුනි, ඔබ විශිෂ්ටයෙක් බවට පත් වෙනවා ඒකාන්තයි. ඒ ගමන ආරම්භ කරන්න. පුළුවන් නම් අද පටන් මේ මොහොතේ පටන් මේකට ක්‍රියාත්මක වෙන්න. ඔබත් ඔබේ ඉතිරි කිරීමේ අරමුදල් විස්තරය අපිට අපේ ගෲප් එකට එවන්න. අපි ඔබව මෙහෙවන්න. ඔබව ශක්තිමත් කරන්න. ඔබේ ගමන ඔබට හිතන්න බැරි විදිහට යන්න පුළුවන් දිරියක්, ශක්තියක් අපි ඔබට නිරන්තරයෙන් දෙන්න. නිවැරදි ඉතිරි කිරීම කරලා විශිෂ්ට ගමනක් යන සරු පුරුද්ද මොළයට ආරෝපණය කරගන්න. ඔබට ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙයි. අපි මුණ ගැහුම් ඉදිරියේදී ඒ ගැන කතා කරන්න. ජීවිතේ අලුත් දේවල් බොහොමයක් අපි ඔබට කියලා දෙනවා. ඔබ තුලින් ඔබ වෙනස් වෙන මාර්ගය අපි ඔබට සුබහැදිලිව පැහැදිලි කරනවා. ඒ නිසා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. අපිව subscribe කරන්න, නිරන්තරයෙන් අපේ වීඩියෝ එක එකතු වෙන්න. අපි ඔබේ ජීවිතේ වෙනස් කරමින් ඔබ සාර්ථකත්වයේ ලස්සන මාවතට අරගෙන යන්න අපි දන්න දැනුම ඔබත් එක්ක බෙදා ගන්නවා. ඔබට සුබ දවසක්. මම සජිත් වනිනායක.